ආගොන් අද කියන්නේ ගුවන් පැලස්ස වේදිකා රංගනයක් කරන්න ගිහිල්ලා වැටිච්ච අමාරුවක තරම කොච්චරද කියලා. ඔබ දන්නවා ඒ කාලේ මම ඒ කාලේ කියන්නේ 80 ගණන් වල විශේෂයෙන් ප්‍රේමදාස මහත්මයා ජනාධිපතිවරයා වෙලා හිටපු කාලේ ගම්මුදාව වැඩසටහන් ලංකාවේ විවිධ ප්‍රදේශවල පැවැත්වෙනවා ගම්මුදා ප්‍රදර්ශන. ඒ ගම්මුදාව පැවැත්වෙනකොට මම හිතන්නේ දවස් 10ක් එක දිගට ප්‍රදර්ශනය පැවැත්වෙනවා. මේ දවස් 10 දින බෙදලා තියෙනවා මේ වේදිකා රංගන සඳහා. වේදිකාවේ හැමදාම විවිධ කලාකරුවන් නැත්නම් විවිධ ගායකයන් ගීත ගායනා කරන්න ඕන මේ තාමත්ම දක්ෂ වාදක මඩුල්ලක් වාදනය සපයනවා. හැමදාම රාත්‍රියේ එක්තරා වෙලාවක් තියෙනවා. ඒ වෙලාවට මියුසිකල් ෂෝ එක පටන් ගන්න ඕන. ඒ මියුසිකල් ෂෝ එක හරියට වෙලාවට තියෙන්න ඕන. ප්‍රේමදාස මහත්තයා ඔක්කොම හොයනවානේ. අඟලක් නැර හොයනවා. ඉතින් දවසින් දවසට ගායකයන්ව බෙදලා තියෙනවා. ඒ ගායකයෝ එන්න ඕන. එනවා. මොකද ගම්මුදා වෙනවා කියන්නේ ලොකු ගාණක් අතරත් හම්බ වෙනවා. ඒ ගෙවන මුදල සාමාන්‍ය සංදර්ශනයට වඩා වැඩි ගාණක් හම්බ වෙනවා. ඉතින් වැඩි ගාණ හම්බ වෙනකොට ඇත්තටම ගොඩනැගිලි ත්‍රව සංස්ථාවෙන් හරි කොහෙන් හරි ප්‍රේමදාස මහත්තයාගේ ආයතනයකින් අනුමත වෙච්ච නැත්නම් පුද්ගලික ආයතනයකින් හරි අනුමත වෙච්ච මුදලමද Tamanට ලැබුණේ කියන එක දන්නේ නැහැ. නමුත් කීයක් හරි හම්බ වෙනවා. මේ විශේෂත්වයක් තියෙනවා. ඒ ගම්මුදාව දවස් වලින් එක දවසක් තියෙනවා මුවන් පැලස විනෝද සමය හා මුවන් පැලස. නැත්නම් මුවන් පැලස සහ විනෝද සමය කියලා තමයි එදාට තියෙන්නේ. ඉතින් අර ඔබ දන්නවා දැන් සංගීත ප්‍රසංගයක් පැවැත්වෙනකොට ඒ කාලේ සංගීත ප්‍රසංගයේ මැද තියෙනවා පොඩි විකට ජවනිකාවක් විනෝද රංගනයක් තියෙනවා. බෑන්ඩ් එකට විවේකයක් ගන්නයි ගායකින්ට විවේකයක් ගන්නයි පොඩි විනෝද රංගයක් ඉදිරිපත් කරනවා. ඒ විනෝද රංගයට ඔබ දන්නවා එක එක අයගේ රංගන ඉදිරිපත් කරනවා. දැන් අපි තුමු ෆ්‍රෙඩි සිල්වා එක දවසක් යනවා. මංගල ප්‍රේමදාස තව දවසක් යනවා. මේ වගේ තියෙනවා. මුවන් පැලස් සහ විනෝද සමය. දැන් මතක තියාගන්න දැන් මේ මහියංගන ගම්මුදාව. මහියංගන ගම්මුදාවේ දැන් විනෝද සමයේ දවස මේ මුවන් පැලස්ස සමග. ඉතින් අපිට වාහනය සපයනවා ඒ ආයතනයකින්. ඒ ආයතනයේ වාහනේ තමයි යන්නේ. ඉතින් ජන්තු හැටියට මමත් මේ යනවා මේ රංගනයට වේදිකා රංගනයට. අපි හදාගත්ත එක්තරා ජවනිකා කීපයක් තියෙනවා. ඒ ජවනිකා ඉතින් ගැමුණු චරිත දෙක මේ කියන්නේ පිනා විදිහටත් රඟපානවා වේදිකාවට ඇවිල්ලා ඊට පස්සේ ටිකකින් ඔහු යනවා. ඊට පස්සේ ජන්තු කෝරළේ මහත්තයා ඔය දෙබස් කීපයක් යන අතරතුර ගිහිල්ලා ඉවරලා ඩිංගි කුරුණාංශයට රැවුල දාගෙන එනවා. ඉතින් එතකොට එන්නේ මේ ඩිංගි කුරුණාංශගේ කටහඬින් කතා කරගෙන මොක කෝරළේ මහත්තයෝ කියාගෙන තමයි ඉන්නේ. ඉතින් කෝරළේ මහත්තයා උත්තර දෙනවා. ඉතින් මෙහෙම තියෙනවා. දැන් හැමදාම මේ වේදිකාවේ මයික් එක්ක එල්ලලා තියෙනවා උඩින් වහලෙන් පල්ලෙහාට එල්ලලා තියෙනවා අපේ මූණු වලට කිට්ටුව. එහෙම නැත්නම් ස්ටෑන්ඩ් එක තියෙනවා. සාමාන්‍ය සංදර්ශන වලදී නම් ස්ටෑන්ඩ් වල තියෙනවා. ගම්මුදාවේ නම් එල්ලලා මයික් කීපයක් වේදිකාවේ තියෙනවා. ඉතින් දැන් අපි කොහොම වේදිකාවේ රඟපෑවත් අපි අර දෙබස කියන්න යන්න ඕන මයික් එකක් තියෙන තැනකට. මයික් එකක් තියෙන තැනකට කියලා තමයි දෙබස කියන්නේ. නැත්නම් ඉතින් ඇහෙන්නේ නැහනේ. දිනෝදාහකට ඇහෙන්න තියෙනත් එපේ. මම දැන් මේ කියාගෙන ආවේ මහියංගන ගම්මුදාව. මහියංගන ගම්මුදාව මේ YouTube නාලිකාව අහගෙන ඉන්නවා නම් පරාක්‍රම රේඩියෝ ආයතනයේ ලක්ෂ්මන් තමයි මේ සවුන්ඩ් බාර් ඔය කොල්ලා. ඉතින් නිමල් අයියේ ගියාගෙන කොයිලෙත් අපිට වික්ටර් අයියේ ගියාගෙන වරක් අයියේ ගියාගෙන හරි හොඳයි. ලකිට මතක ඇති. එහෙම නැත්නම් අපේ පරාක්‍රම රේඩියෝ අධිපතිතුමා දැන් පරාක්‍රම රේඩියෝ නැහනේ. මතක් වෙනවා ඇති. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ලංකාවට මුලින්ම ක්ලිෆෝන් මයික් ගෙන්නපු අවස්ථාව. ඔබ පිළිගන්නවද දැන් මේ වගේ මේ මෙතෙන්ට ක්ලිප් එකකින් ගහලා ඉන්පස්සේ ඒකේ විකාශන විකාශන වයර් එක පොඩි සිගරට් පැකට් එකක් වගේ පොඩි පෙට්ටියක තමයි විකාශනයේ තියෙන චූටි ඇන්ටනා කැලක් එක. ඒක ගහනවා මේ පැත්තේ පස්ස පැත්තේ සරමේ හරි කලිසමේ හරි ඇඳන් ඉන්න එකේ ගහනවා. ඉන් පස්සේ ඒවා විකාශනය වෙනවා. ඉතින් අපිට නිවිසන්සිල්ල කතා කරන්න පුළුවන්.
නිවේදනශීලී කතා කරන්න පුළුවන්. අපි කතා කරන හැම අකුරක්ම වචනයක්ම විකාශය වෙනවා. මොකද ඒවා සවුන්ඩ් කරනවා ලකි. හැබැයි දැන් ජන්තු වේදිකාවෙන් ඉවත් වෙනවා නම් ඉවත් වෙනකොටම එයා ජන්තුගේ මයික් එක ඔෆ් කරනවා. දැන් මගේ මයික් එක ගහලා තිබුණාට මයික් එකේ මෙතන තියෙනවා විකාශය, මෙතන ටෙලිෆෝන් එක තියෙනවා, ට්‍රාන්ස්මීටරේ තියෙනවා. ඒ වුණාට මගේ මයික් එක ඔෆ් කරලා මම නිදහසේ වේදිකාව පිටපස්සට යනකොටම ලකි ඇවිල්ලා ගලවනවා. ගලවලා මේව කරනවා. දැන් වරක් අයට ප්‍රශ්නයක් නැහැ. කෝරළේ මහත්තයන් වික්ටරයට ප්‍රශ්නයක්. කදිරා හැමදාම වේදිකා රංගනය කරේ සරම කැහැපට ගහපු සරං කෑල්ලකුත් එක්ක තුවක්කු අතර අරගෙන බැනියමක්වත් නැතුව බෙයා මේ පපුව අරගෙන කළු කෙට්ටු පපුව ඒ වුණාට කදිරේ කටහඬත් එක්ක බැනියමක්වත් කවදාවත් මේ කෝරළේ මට්ටම මුවන් පැලස්ස රංගන එකදී වේදිකාවක කදිරා බැනියමක් ඇඳලා නැහැ. දැන් මයංගන වේදිකාවේ අපි රංගනයට ලෑස්ති වෙනකොට ලක්ෂ්මන් අයිලා කිව්වනේ මේ වික්ටරියා අද මේස් බැනියමක් බම්බු රෙද්ද අමුසෙක් කවුද කදිරා කවුද බැනියන් අදින්නේ? කදිරාට කලේ බැනියන් තිබුණාද? නෑ අද මේ මයික්‍රොෆෝන් එකක් ගහනවා. මයික්‍රොෆෝන් එක රෙද්දස්ස ගහගන්න ඕයි. මයික්‍රොෆෝන් එකක් ගහනවා බැනියන් අදිනවද ඕයි කදිරා? එහෙම හරියන්නේ නැහැ. දැන් ජනාධිපතිතුමා කියලා තියෙන්නේ අද මයික් පාවිච්චි කරන ටෙලිෆෝන් මයික් මේ ඔයගොල්ලෝ කතා කරන්නේ ඔක්කොම මෙතනින් ඇහෙනවා. මෙතෙන්ට ගහන්න. ඉතින් මේස් බැනියම ඕන මෙතෙන්ට ගහන්න. රෙද්ද කිය කුණුහරුප බාගෙට කුණුහරුප කිය අනේ සුදු මේස් බැනියම ඇඳා. ඇදලා ඉවරලා දැන් ඕයි බලනෝයි මම කදිරාද ඔය මේ නිකන් මේස් බැනියන් ඇතගෙන වේදිකාවට යන්න පුළුවන්ද ඔය කදිරාට බලනවාකෝ මට වෙච්ච දේ. මම ගල්ලලා කොහොමද මයික් එක ගහලා කොහොමද කළා ලක්ෂ්මන් කිව්වා වික්ටරයා දෙබස් විතරයි දැන් මෙතනින් එහාට මම මයික් එක දානවා කිව්වා. දැන් කදිරා වේදිකාවට ඇවිල්ලා ඉතින් රංගපානවා. දැන් ඉතින් අර වගේ දැන් මයික් හොය යන්න ඕනෙත් නෑනේ. දැන් යනවා මම මේක ලේසි කෑ ගහනවා දඟලනවා කොහොත් කරලා ඉවරලා දැන් එයාගේ ජවනිකාව ඉවරයි. දැන් වෙනින් ජවනිකාවකට එන්න ඕන. දැන් එයා ආපහු පිටිපස්සට යන්න ඕන. ඒ බාර වික්ටරයා දැන් ආපස්සට යන ගමන් මේ මගේ රෙද්දක් ගහලා මට බලපන් බම් කදිරලට කවුද බම් මේ බැනියන් අන්දන්නේ කියලා පොඩි කුණු හර්ප කෑල්ලකුත් කිව්වා. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මේ ඉස්සරහා වාඩිලා ඉන්න ඉස්සරහම පීලිය වාඩිලා ඉන්නවා. මේ කුණු හර්පේ මේ දෙපසයි මුළු මහත් ගම්මුදා පුරාම විසිරී පැතිරී යන්න ප්‍රචාරය වුණාම ලක්ෂ්මන්ට මේක ඕෆ් කරගන්න කලින් වික්ටර් අයියා මේ අම්මගේ රෙද්ද කියලා කිව්වා. අන්තිමට උගදුනේ අපි හිතුව දැන් ඉතින් බෙල්ලත් කැපුණා ඔක්කොමත් ඉවරයි. එතනින් ඉවරයි මුවන් පැලස්සත් කියලා නෑ. බලනකොට ප්‍රේමදාස මහත්තයා බඩ අල්ලගෙන පුටුවෙන් උඩ පැන hina වෙනවා. බඩ අල්ලගෙන පුටුවේ ගොජ ගාලා hina වෙනවා. හැබැයි ඊට පස්සේ අපිට සිද්ධ වුණා කදිරට සිද්ධ වුණා පැඩියන් අදින්නයි අපිට සිද්ධ වුණා FM මයික්‍රොෆෝන් වලට වේදිකාවේ හුරු පුරුදු වෙන්නයි. කොහොමද? මුලින්ම FM මයික් ආපු හැටි. ඔන්න ඔහමයි ඒ අතීතේ. ආයම් වෙමු.